මේ හුස්ම වැඩසටහනක් තියෙනවා මම හොඳ එකක් තියෙනවා උදව් කරන්න. අපිට බේත් නෑ වර්ග 14ක් නෑ. ඔබතුමන්ලා බාර ගන්න හුස්ම එකක් කරන්න හුස්ම වැඩසටහනෙන් එක බෙහෙත් වර්ගයක් අපිට ගෙනත් දෙන්න කියලා අපි ඉල්ලා උදව් කරන්නයි. මැයි 18 වෙනිදා උදව් ඉල්ලුවෙන් පස්සේ මැයි 19 වෙනිදා මම උත්තර දුන්නා. මම කිව්වා ඔව් අපි සූදානම් උදව් කරන්න. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂක අන්වර් හම්දානි මැතිතුමා බොහොම දක්ෂ නිලධාරියෙක්, බොහොම කාර්යශූර පුද්ගලයෙක්. එතුමත් එක්ක කතා කරගෙන ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් යෝජනා කළ ආකාරයට අපිට කිව්වා මෙන්න මේ බෙහෙතේ අඩුවක් තියෙනවායි කියලා. විශේෂයෙන්ම මම කැමතියි කියන්න recombinant streptokinase කියන ඉන්ජෙක්ෂන් එකේ අඩුවක් තියෙනවායි කියලා කිව්වා. අපි මේ වැඩසටහන බාරගත්තා. බාර අරගෙන අර සුපුරුදු පරිදි නෑ බෑ කතා නෑ බලමු කියලා කතා නැහැ. අපි මේ වගකීම ගත්තා. වගකීම බාර අරගෙන මම සතුටුයි මේ සභාවට කියන්න. අද දවසේ සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානය අපි සියලු දෙනාම අත්වැල් බැඳගෙන විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන විපක්ෂ නායක විධායක සම්බන්ධීකාර අපේ නයන වාසලතිලක මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහය යටතේ ඇමරිකානු ඩොලර් 42840 රුපියල් මිලියන 15.6 ලක්ෂ 156ක් වටිනා recombinant streptokinase injection vials 4000 කිලෝ 180ක් පමණ බර ඒ ඖෂධ මාස එකහමාරකට අපේ රටට ප්‍රමාණවත් ඒ ඖෂධය මේක ලබා දුන්නා. අපි ඒ බාරගත්තු යුතුයකම ඒ පරිද්දෙන්ම ඉෂ්ට කරයි කියන එක මම බොහොම සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.